අයිබෝන් ඔන්න අද දවසේ සීතල පින්ලන්තේ ලස්සන ලොකේෂන් එකකින් ඉඳලා ඔයාලත් එක්ක එකතු වෙන්නේ මේ වීඩියෝ එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆින්ලන්තයට එන ඔයාලා ඉස්සෙල්ලා මොනවද කරන්න ඕනි කියලා හැම දෙයක් ගැනම දැනගන්න රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඔන්න බලාපොරොත්තු ගොඩාක් තියාගෙන ෆින්ලන්තයට එන ඔයාලට ආපු ගමන් කරන්න ඕන දේ තමයි මේ මම හිතන විදිහ මම කියන්නේ සිම් එකක් ගන්න ඕනේ සිම් එකක් ගත්තාම ඔයාලගේ ෆෝන් එකට ඒක ඇක්ටිව් කරගත්තාම ඔයාලට පුළුවන් මේ යුරෝ 30ක් වගේ මුදලකට ගන්න පුළුවන් මේ හැමෝම විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයෝ හුඟ දෙනෙක් පාවිච්චි කරන සිම් එකක් තියෙනවා DNA කියලා. ඒක වෙන්නේ යුරෝ 30ක් වෙන්නේ. ඒක මාස 6ක පැකේජ් එකක් ගන්න පුළුවන් අපිට ඩේටා පැකේජ් එකක්. ඒක ගත්තාම අපේ වැඩ කටයුතු ටික කරගන්න පහසුයි. ඒ කියන්නේ කෝල් එකක් ගන්න, ඒ වගේම මැප් එක විශේෂයෙන්ම ඕනි මේ රටට. මැප් එක දාගන්න ඔය ටික කරගන්න පහසුයි. ඊළඟට අවශ්‍යම දේ තමයි ඔයාලා කරගන්න ඕනි මේ ගන්න ඕනි බස් කාඩ් එක. ඔයාලා යන සිටි එකට අදාළව එක එක කම්පැනි වලින් තියෙන බස් කාඩ්. ඔයාලට ඒ බස් කාඩ් එක ගන්න පුළුවන්. බස් කාඩ් එකත් සාමාන්‍යයෙන් ස්පවුස්ට, ස්ටුඩන්ට්, ළමයින්ට වෙන වෙනම ගන්න තියෙන්නේ. ඒක ගත්තාම මේ ඔයාලා ඔෆිස් වලට අර ඔටෝමියට යන්න ඉන්න තියෙනවා මේ ආපුවන් ඉස්සෙල්ලාම ගොඩාරියක්. ඉතින් ඒ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් ඔය බස් කාඩ් එක හරහා. ඔන්න ඊළඟට තමයි කරන් තියෙන්නේ විශේෂයම දේ. ඒක තමයි DVV එකට යන එක. ආපු ගමම්ම කියන්නේ ඔයාලා ලංකාවේ ඉඳන් ෆින්ලන්තයට එන්න කලින් ඔයාලා ඔන්ලයින් DVV එකට අපොයින්ට්මන්ට් එකක් දාගන්න. ඒ අපොයින්ට්මන්ට් එක දාලා වෙන වෙනම ඒකත් ගෙදර හැමෝටම ස්ටුඩන්ට් ස්පවුස්ට ළමයින්ට වෙන වෙනම ෆෝම් ඔන්ලයින් පුරවලා අපොයින්ට්මන්ට් දාගෙන මෙහෙට එන්න ආපු ගමන් යන්න ගිහිල්ලා ඩොකියුමන්ට් එක බාර දෙන්න විශේෂයෙන්ම ළමයි සහ ස්පවුස් යනවා නම් එහෙන් අරගෙන එන ලීගලයිස් ඩොකියුමන්ට් එක අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕනේ. ඒ වගේ තමයි පාස්පෝර්ට් එක, ඒ වගේම අපේ RP කාඩ් එක ගෙනියන්න ඕනේ. මෙතනදී විශේෂ දෙයක් කියන්නම් හුඟ දෙනෙක්ගේ RP කාඩ් එකේ එන්නේ SSN නම්බර් එක. සමහරුන්ගේ එනවා සමහරුන්ගේ එන්නේ නැහැ. අන්න ඒ නම්බර එක එන්නේ නැති අයට අපිට DVV එකට ගියහට පස්සේ රික්වෙස්ට් කරලා SSN නම්බර එක ගන්න පුළුවන්. ඊළඟ වැඩේ තමයි මේ ඔයාලා කරන්න ඕනේ DVV එකට ගියාට පස්සේ ඔයාලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ පොලිසියට. පොලිසියට ගිහිල්ලා වැඩේ කරගන්නත් පුළුවන්. අපොයින්ට්මන්ට් එකක් අපි දාගෙන යනවා නම් අපේ වැඩේ ගොඩක් පහසුයි. ලොකු වෙලාවක් අපිට පොලිසියේ රැඳිලා ඉන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එතට යනකොටත් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයගේ පාස්පෝර්ට් එක ඊට පස්සේ RP කාඩ් එක අනිවාර්යයෙන්ම ඔය RP කරගත්තු ෆොටෝස් තියෙනවා නම් වැඩිපුර තියෙන ඒවා අරගෙන එන්න මෙහෙට පොලිසියේදී ෆොටෝ එකක් ඕනි අපේ පොලිස් ID එකට දාන්න. එතනට අවශ්‍ය නේ ටික තමයි ඒ වගේම තමයි මෙහෙදී අපි පොලිස් කාඩ් එක හදනකොට යුරෝ 65ක මුදලක් අපෙන් දැනට අය කරනවා. මේ ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඒකත් අනිවාර්යයෙන්ම අරගෙන යන්න. මොකද මේ පොලිස් ID එක නැතුව අපිට මෙහි account එකක්වත් ඕපන් කරන්න බෑ. ඊළඟට ඔයා පොලිසියට ගිහිල්ලා මේ වැඩ ටික කරගත්ත ගාම බැංක් එකකට අපොයින්ට්මන්ට් එකක් දාගන්න. මොකද පොලිස් ID එක වලට දවස් 4ක් අවමය දවස් 4ක් සතියක් වගේ ඇතුළත පොලිස් ID එක වලට හම්බ වෙනවා. ඒක ඊමේල් එකකින් හරි මැසේජ් එකකින් අර ඔයාලට දැනුම් දෙනවා. එතකොට ගිහිල්ලා කලෙක්ට් කරගන්න පුළුවන්. ඒකම බැංක් එකට අපොයින්ට්මන්ට් එක දාලා තියාගත්තාම බැංක් එකට ගිහිල්ලා අපේ account එක ඕපන් කරගන්න පුළුවන්. එතන යනකොටත් ඔයාගේ පාස්පෝර්ට් එක RP එක විශේෂයෙන්ම පොලිස් කාඩ් එක එතදී ඉල්ලන්නේ පොලිස් කාඩ් එක තමයි. අරවත් අපි අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ අපිට යුරෝ 100ක් වගේ ඩිපොසිට් කරන්න පුළුවන්. යුරෝ 100 වගේ මුදලක් අරන් ගියොත් ඇති. බැංක් account එක හරහා තමයි මෙහි ඉතුරු හැම වැඩක්ම වෙන්නේ. මොකද ඔයාලා ආවට පස්සේ ඊට පස්සේ ඔයාලා ඒ අපාර්ට්මන්ට් වලට පේමන්ට් කරන්න සහ හැම දෙයකදීම මෙහි බැංක් කාඩ් එක අත්‍යවශ්‍ය වෙනවා. මොකද මෙහි මිනිස්සු මුදල් පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන්. වැඩිපුර පාවිච්චි කරන්නේ කාඩ් තමයි සහ ඔන්ලයින් පේමන්ට් තමයි මෙහිදී මේ භාවිතා වෙන්නේ. ඊළඟ කාරණය තමයි තේ ඔෆිස් එක සහ කියලා ඔෆිස් එක. මේ දෙක ගැන මේ වෙනකොටත් සමහර විට ඔයාලා දැනුවත් ඇති. මේකෙනුත් අපිට ආපු ගමන් ගන්න ෆෝම් ගොඩක් තියෙනවා. ඒවා හරි පරිස්සමට ෆිල් කරලා ඔයාලගේ ඩීටේල් ඇතුළත් කරලා ඒව බාර දෙන්න. මේවා අපි ඇවිල්ලා සතියක් වගේ ඇතුළත ඉක්මනට කරගන්න ඕනේ දේවල්. නැති වුණොත් අපිට මෙහෙන් ලැබෙන්න තියෙන දේවල් කරගන්න තියෙන දේවල් පරක්කු වෙන එක එන්නේ. ඒ නිසා ආපු ගමම්ම ඒ දේවල් කරගන්න. ඊළඟ කාරණය තමයි මේක හුඟ දෙනෙක් දන්නේ නැහැ. මෙහි ආවට පස්සේ ඔයාලා
දැන් DVV එකට ගිහිලා රෙජිස්ටර් වෙලා ඒ වැඩ කටයුතු කරාට පස්සේ ස්ටුඩන්ට් සහ ෆැමිලි එක අපි ආයි මෙහි මැරේජ් එක අපි ආයි මෙහි සර්ටිෆයි කරගන්න මෙහි තියෙනවා අපිට ඩොකියුමන්ට් එකක් අපි ගිහිලා සයින් කරන්න ඕනේ. ඒකටත් අපොයින්ට්මන්ට් එකක් දාගෙන DVV එකට ඔයාලා ගිහිල්ලා ඒ යනකොට අනිවාර්යයෙන්ම ඔයාලා අරගෙන යන්න ඔයාලගේ ලීගලයිස් ඩොකියුමන්ට් වල මැරේජ් සර්ටිෆිකේට් අරම ඒ ආපු ඩොකියුමන්ට් ටික තියෙනවනේ අන්න ඒ ටික අනිවාර්යෙන් අරන් යන්න ගිහිල්ලා එතන ඔය දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ගිහිල්ලා ඩොකියුමන්ට් එක සයින් කරලා එන්න තියෙනවා ඒ වැඩෙත් අනිවාර්යෙන්ම ආවහම කරගන්න ඊළඟ කාරණේ තමයි මේක තියෙනවා ඉන්ටර්නැෂනල් හවුස් කියලා එකක් මේකෙන් කරන්නේ ජොබ් නැති අයට ජොබ් හොයාගන්න උදව් කරනවා ජොබ් මොන කම්පැනි වලටද අපි ඇප්ලයි කරන්න ඕනි මොන වෙබ්සයිට් වලටද ඇප්ලයි කරන්න ඕනි ඒ වගේ අපි කොහොමද CV එකක් හදාගන්න ඔන්න ඔයගේ දේවල් වලට අපිට ජොබ් එකක් හොයාගන්නකම් ඒගොල්ලෝ අපිට හෙල්ප් කරනවා ඒකටත් අපිට පුළුවන් ඔන්ලයින් රෙජිස්ටර් වෙන්නත් පුළුවන් ඊළඟට අපිට එතනට ගිහිල්ලා කෙනෙක්ව හම්බ වෙන්න පුළුවන් අපොයින්ට්මන්ට් එකක් අරගෙන එහෙම කරලා අපි රෙජිස්ටර් වුණාම එතනොත් අපිට හෙල්ප් එකක් හම්බ වෙනවා මේ ජොබ් එකක් හොයාගන්න ගියහම එන මෙතන තියෙන්නේ ස්පවුස්ට ඔන්න අද දවසේ මම මේ වීඩියෝ එකෙන් කතා කරේ මේ ෆින්ලන්තයට එන ඔයාලා ආපු ගවම කරගන්න ඕනි කාරණා ටිකක් ගැන බොහොම සරලව කෙටියෙන් තමයි පැහැදිලි කරේ ඒ වගේ තමයි මේ ගැන තව විස්තර ඔයාලා දන්නවා නම් දන්නා ඉන්නවා නම් මෙහි පහළ තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න තව කෙනෙකුට දැනගන්න දෙයක් අපි ෂෙයා කරමු ඒ නිසා දන්න කෙනා දන්න දේ කමෙන්ට් එකක් විදිහට දාන්න කියලා ඉල්ලා සිටිනවා ඒ වගේම තමයි මේ වගේ තවත් වීඩියෝ බලන්න ලයිව් ඉස්සරහා YouTube channel එකත් එක්ක එකතු වෙන්න ලයික් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න